Epsilon Science Institute. A-level Maths Bio වලට ස්පෙෂලායිස් ඉන්ස්ටිටියුට් එකක්. අනෙක් ආයතන වලින් අපේ ආයතනය වෙනස් වෙන්න විශේෂ කාරණයක් විදිහට අපේ ආයතනය තුල වැඩ කරන ගුරුවරුන්ව මට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව අපේ ආයතනයේ දීලා තියෙන ෆැසිලිටිස් ප්‍රධාන කාරණාවක් විදිහට අපිට දකින්න පුළුවන්. මිනිමම් ක්වොලිෆිකේෂන් එක ඩිග්‍රී එකක් තියෙන ප්‍රොෆෙෂනල් ගුරුවරු තමයි අපේ ආයතනයේ වැඩ කරන්නේ. අපි ගුරුවරුන්ගේ ටීචින් ස්කිල් එක ගැන පර්සනලි හොයලා බලනවා. අපේ හැම ටීචර් කෙනෙක්ම තියරි වලට අමතරව පේපර්ස් කරලා ළමයාව ඒ පාස් එකත් වෙනකම්ම පුෂ් කරනවා. ඉතින් මේ විදිහට හැම ටීචර් කෙනෙක්ම මාස 4කට පාරක් පේරන්ට්ස් මීටින් එකක් තියලා ළමයින්ගේ ප්‍රෝග්‍රස් එක ඉන්ෆෝම් කරනවා. ඉන්ස්ටිටියුට් එකේ ෆැසිලිටිස් ගැන කතා කරොත් එහෙම AC කරපු ක්ලාස් රූම් එකක පර්සනල් චෙයාර් එකක රිලැක්ස් මයින්ඩ් එකේ වැඩ කරන්න අපි ෆැසිලිටිස් හදලා දීලා තියෙනවා. අද රටේ පවතින තත්ත්වයත් එක්ක දරුවන්ගේ ආරක්ෂාව කියන එක දෙමාපියන්ගේ ප්‍රධාන කන්සර්න් එකක් වෙලා තියෙනවා. පැය 24ම ක්‍රියාත්මක වෙන CCTV පද්ධතියක්. ඒ වගේම හයි ක්ලාස් ස්ටුඩන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. ඒ වගේ සිස්ටම්ස් හරහා ළමයින්ගේ ක්ලාස් පටන් ගන්න වෙලාව වගේම ඉවර වෙන වෙලාවත් දෙමාපියන්ට දැනගැනීමේ හැකියාව සලසලා දීලා දෙනවා. ඒ වගේම සුහදශීලී කාර්ය මණ්ඩලයක් තමයි අපේ ආයතනයේ සේවය කරන්නේ. මීට අමතරව ඔන්ලයින් මාර්ගයෙන්ුත් අපේ පන්ති පැවැත්වෙන හින්දා අසනීපයක් වුණාම ඕගොල්ලන්ට ගෙදර ඉඳන්ම වුණත් අපේ අධ්‍යාපන කටයුතු කිරීමේ හැකියාව අපි සලසලා දීලා තියෙනවා. ඒ වගේම දිවයින පුරා ඉන්න සියලු දරුවන්ට වගේම විදේශගත වෙලා ඉන්න දරුවන්ට උනත් ටීචර් ළඟ ඉන්නවා වගේම අධ්‍යාපන කටයුතු හදාරන්න අපේ ආයතනයේ පහසුකම් සලසලා දීලා තියෙනවා. ඔන්ලයින් ළමයින්ට මාසේ මුලම ඒ මාසෙට අදාළ වෙන ටියුට් පැක් එක අපි කුරියර් කරනවා. ෆිසිකල් ළමයින්ට ලබා දෙන ඇටෙන්ෂන් එකම ඔන්ලයින් ළමයෙක්ට තියෙන හින්දා අපේ හොඳම ප්‍රතිඵල ලිස්ට් එකේ උඩින්ම ඔන්ලයින් ළමයිනුත් හැමදාම ඉන්නවා. මේක තවත් විශේෂ වෙන්නේ මෙහෙමයි. ඕගොල්ලන්ගේ මේ හැම ක්ලාස් එකක්ම අපි රෙකෝඩ් කරනවා. ඒක වෙබ්සයිට් එක හරහා A-level වෙනකම්ම නැවත බැලීමේ හැකියාව අපි සලසලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ හොඳම ගුරුවරුන්ගේ හොඳම ෆැසිලිටිස් එක්ක අධ්‍යාපන කටයුතු කරගන්න ලැබෙන එකම ස්ථානය Epsilon Science Institute විතරයි.